හොනයි අපි කෙලින්ම කතාවට බහිමු. ජීවිත කාලයක් තිස්සේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ඉඩමක් මිලදී ගත්තට පස්සේ ඒ ආයෝජනයේ 100%ක්ම සුරක්ෂිතයි කියලා හිතේ ලොකු නිදහසක් තියලාද? අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉඩම් මිලදී ගන්නා අතිමහත් බහුතරයක් දෙනා නොදන්න ඒත් ඔවුන්ගේ සම්පූර්ණ වත්කමම බිඳුවලම දාලා යන්න පුළුවන් බරපතල සැඟවුණු අවදානමක් ගැනයි. හිතලා බලන්න මෙහෙම දෙයක්. කෝටි ගණන් වියදම් කරලා ගත්ත ඉඩමක ඔප්පුව අතේ තියාගෙන ඉන්නවා. ඒත් ඒක නිකම් මුද්‍රිත කොළ කෑල්ලක් විතරයි කියලා කිව්වොත් මොකද හිතන්නේ? ඔව්, මේක තමයි අද අපි විග්‍රහ කරලා බලන ලොකුම මිත්‍යාව. මොකද ඉඩමක සැබෑම අයිතියේ කතාව ලියවිලා තියෙන්නේ ඔප්පුවේ නෙවෙයි ඊට වඩා ගොඩක් ගැඹුරු තැනක. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. සාමාන්‍යයෙන් අපේ රටේ හැමෝම වගේ හිතාගෙන ඉන්නේ ඔප්පුව කියන්නේ අයිතිය තහවුරු කරන අවසානම සාක්ෂිය කියලා. නමුත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රමය ඇතුලේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. දෙයින් බලන්න මේක තමයි කතාවේ වැදගත්ම හරිය. ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ක්‍රම දෙක ක්‍රියාත්මක වෙනවා. අපි හැමෝම දන්න පුරුදු වෙලා ඉන්න පරණ ඔප්පු ක්‍රමේදී ඇත්තරම ලියාපදිංචි වෙන්නේ ගනුදෙනුව විතරයි. අයිතිය නෙවෙයි. ඒ කියන්නේ කවුරු හරි ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කළොත් ඒක ප්‍රතික්ෂේප කරන්න ඉඩම් රෙජිස්ට්‍රාර්ට නීතියම බලයක් නැහැ. ඒත් අද බිම්සවේ ක්‍රමේදී වෙන්නේ රජයේ විසින්ම අයිතිය පරීක්ෂා කරලා සාහතික කරලා ලියාපදිංචි කරන එක. මේක තමයි නවීන සුරක්ෂිත ක්‍රමය. හැබැයි ගැටලුව තමයි තවමත් රටේ බහුතරයක් ඉඩම් තියෙන්නේ අර අවදානම් සහගත පරණ ක්‍රමයේ යටතේ වීම. වෙනස පැහැදිලි නේද? මේ තමයි මුළු ගැටලුවේම නීතිමය අතිවාරම. නීමෝ දත් කෝඩ් නොන් හැබට්. මේ ලැතින් නීති මූලධර්මයේ සරලම තීරුම තමයි Tamanට අයිති නැති දෙයක් වෙන කෙනෙකුට දෙන්න බෑ කියන එක. ඒ කියන්නේ ඉතිහාසයේ කොහේ හරි තැනකදී වංචනික විකිණීමක් වෙලා තියෙනව නම් ඊට පස්සේ සිද්ධ වෙන හැම ගනුදෙනුවක්ම ඒ කියන්නේ අද දවසේ අතේ තියෙන අලුත්ම ඔප්පුවත් නීතිය ඉදිරියේ කිසිම වටිනාකමක් නැති වෙනවා. හරි. එනම් ඔප්පුවෙන් නෙවෙයි නම් ඉඩමක සබයාම අයිතියේ සාක්ෂි තියෙන්නේ කොහෙද? අපි යමු ඒ රහස් තියෙන තැනට. ඉඩම් ලේඛනාගාරය ඇතුළට. මේ වචනේ හොඳට මතක තියාගන්න ඕන පත්තිරු. ඉංග්‍රීසියෙන් කියනවා ෆෝලියෝස් කියලා. මේක තමයි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තියෙන ආදාළ ඉඩමේ නිල ලේඛනය. ඔප්පුව කියන්නේ එක සිදුවීමක් විතරයි. නමුත් පත්තිරුවේ තමයි ඒ ඉඩමට අදාළ වෙච්ච සිළුම ගනුදෙනු, උකස් කිරීම, නඩු තීන්දුව හැමදේම කාලපිළිවෙලට සටහන් වෙලා තියෙන්නේ. දීපලක ඇත්තම කතාව, ඒ කියන්නේ ඒකේ DNA එක තියෙන්නේ මෙන්න මේ පත්තිරුවේ. මේක තමයි මුළු ආයෝජනයේම බිල්ලට ගන්න පුරුවන් පද්ධතියේ තියෙන ලොකුම හිඩැස. ඔප්පුවක් ලියාපදිංචියට බාර දුන්නම ඒක මුලින්ම සටහන් කරගන්නේ දිනපොතේ. එතන ඉඳලා අර නියම පත්තිරුවේ සටහන් වෙන්න සති ගාණක්, සමහර වෙලාවට මාස ගාණක් පවා ගත වෙනවා. මේ අතරමැදි කාලයේදී කවුරු හරි පත්තිරුව පරීක්ෂා කළොත් එයාට පේන්නේ තාමත් පරණ අයිතිකරුගේ නම. ඉතින් දූෂිත විකුණුම්කරුවෙකුට මේ කාලේ පාවිච්චි කරලා එකම ඉඩම කිහිප දෙනෙකුට විකුණන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, දැන් අපි කතා කරමු නිසි විදියට සොයා බැලීමක් නොකළොත් ගැනුම්කරුවෙක් මුහුණ දෙන ප්‍රධානම අවධානම් තුර ගැන. මේවා හරියට පත්තිරුවේ ඇතුලේ හංගලා තියෙන බිම් බෝම්බ වගේ. මේක නිකම්ම අනුමානයක් නෙමෙයි. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවම ඇස්තමේතු කරන විදියට ශ්‍රී ලංකාවේ තියෙන ඉඩම් ඔප්පු වලින් 40-50 අතර ප්‍රමාණයක හිමිකමේ යම්කිසි දෝෂයක් තියෙන්න පුරුවන්. හිතන්නකෝ රටේ තියෙන ඔප්පු වලින් දෙකෙන් එකක වගේ ප්‍රශ්නයක් තියෙන ඉඩ තියෙනවා කියන එක. මේ සංඛ්‍යා ලේඛනයෙන්ම ගැටලුවේ බරපතලකම හොඳටම පැහැදිලි වෙනවා. එතකොට මොනවද මේ බිම් බෝම්බ? එකක් සැඟවුණු කාස්. ඒ කියන්නේ පරණ අයිතිකාරියෙක් බැංකුවකින් ගත්ත ණය ගෙවලා ඉවර වුණත් ඒක නීතියානුකූලව පත්තිරුවින් ඉවත් කරලා නැත්නම් ඒ ණය බර තාමත් ඉඩමට බැඳිලා තියෙනවා. දෙවැනි එක ලිස් පෙන්ඩන්ස්. සරලවම කිව්වොත් ඉඩමට අදාළව නඩුවක් උසාවියේ විභාග වෙනවා කියන එක. අලුතෙන් ඉඩම ගන්න කෙනා ඒ නඩුවේ තීන්දුවට බැඳෙන්න ඕන. තුන්වෙනි එක කේවියට්. ඒ කියන්නේ වෙනත් පාර්ශවයක් මේ ඉඩමේ ගනුදෙනු නතර කරන්න කියලා නීතිමය දැනුම් දීමක් කරලා තියෙනවා කියන එක. මේ වයින් එකක් තිබුණත් මුළු ආයෝජනයම හිර වෙලා යන්න පුළුවන්. හරි, මෙච්චර වෙලා අපි කතා කළේ ප්‍රශ්න ගැනනේ. දැන් අපි බලමු මේ අවදානමෙන් බේරිලා ප්‍රභු ආයෝජකයෝ පාවිච්චි කරන ආරක්ෂිත ක්‍රමවේදයන් මොනවද කියලා. ක්‍රියාත්මක කරන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. වෘත්තීය මට්ටමේ හිමිකම් පරීක්ෂාවකදී කොහොමටවත්ම මගහරින්න බැරි පියවර 3ක් තියෙනවා. පළවෙනුවා අවුරුදු 30ක් අතීතයට යනකල් පත්තිරුව පරීක්ෂා කරන්නම ඕන. ඇයි
මොකද නීතියමය ගැටලු බොහොමයක් මේ කාලය ඇතුළත මතුවෙන්න පුළුවන්. දෙවනුව ඔප්පුවල තියෙන වෙලුම් සහ පත්තිරු අංක ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තියෙන අනුපිටපත් එක්ක නිවැරදිව ගැලපෙනවද කියලා බලන්නම ඕන. වංචනික ඔප්පු අහුවෙන්නේ මෙන්න මේ පියවරේදී. තුන්වෙනුව ගනුදෙනුවට කලින්ම අලුත්ම සහතික කළ උපුටා ගැනීමක් ලබාගෙන අන්තිම මොහොතේ මොනවා හරි වෙනසක් වෙලාද කියලා තහවුරු කරගන්න එක අත්‍යවශ්‍යයි. අපි මේ කතා කරන නීතිමය කරුණු කෙනෙකුගේ මුළු මූල්‍ය අනාගතයටම කෙලින්ම බලපානවා. මේක නිකම්ම ඉඩමක් ගැන කතාවක් නෙවෙයි. මේක සැබෑ ධනය ගොඩනගා ගැනීම පිළිබඳ කතාවක්. මෙතන තියෙන ඇත්තම අනතුර තමයි ද්‍රවශීලතා අවදානම එහෙම නැත්නම් ලික්විඩිටි රිස්ක් කියන එක. ඒ කියන්නේ ඉඩමක මිල කොච්චර ඉහළ ගියත් ඒකේ හිමිකමේ පොඩි හරි දෝෂයක් තියෙනවා නම් ඒ ඉඩම විකුණ ගන්නවත් බැංකුවකට උකස් තියලා රුණයක් ගන්නවත් බැරි වෙනවා. ඒ කියන්නේ සල්ලි හිර වෙච්ච කිසිම වැඩකට ගන්න බැරි වත්කමක් බවට ඒකපත් වෙනවා. මේ ප්‍රස්තාරය දිහා බලන්න. මේකෙන් තමයි මුළු කතාවම එක රූපයකට ගේන්නේ. පැහැදිලි හිමිකමක් කියන්නේ වර්ධනය වන වත්කමක්. නමුත් දෝෂ සහිත හිමිකමක් කියන්නේ 100% අලාභයක් සහ ඊටත් එහා ගිය නීතිමය ගාස්තු සහ හිසර දෙයක්. තීරණය රැඳිලා තියෙන්නේ හිමිකමේ පිරිසිදුකම මතයි. මේ උපුටා දෙක්වීම ඇත්තටම හිතන්න දෙයක්. බලන්න කෙනෙක් එයාගේ ඊළඟ පරම්පරාවට ඉතුරු කරන්නේ වටිනා වත්කමක්ද එහෙම නැත්නම් විසඳන්න බැරි නීතිමය ප්‍රශ්න ගොඩක්ද? ඒ නිසා ඉඩමක් මිලදී ගන්න කලින් කරන මේ නීතිමය පරීක්ෂාව වියදමක් විදිහට දකින්න එපා. ඇත්තටම ඒක තමයි මුළු ධනයම ආරක්ෂා කරන ප්‍රබලම ආයෝජනය. ඉතින් අවසාන වශයෙන් අහන්න තියෙන ප්‍රශ්නය මේකයි. කෙනෙක් සතුව තියෙන ඉඩමක් කියන්නේ අනාගතය වෙනුවෙන් හදන ශක්තිමත් අඩිතාලමක්ද? එහෙම නැත්නම් කවදා හරි පුපුරන්න බලාගෙන ඉන්න ටයිම් බෝම්බයක්ද? ඒක තීරණය වෙන්නේ අතීතීන ඔප්පුවෙන් නෙවෙයි, පත්තිරුවේ ලියවිලා තියෙන සැබෑම කතාවෙන්. අවසාන වශයෙන් මතක් කළ යුතුම දෙයක් තියනෝ මේ ඉදිරිපත් කිරීම සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණයි. මේ වෘත්තීය නීති උපදේශක් විදියට කොහෙත්ම සලකන්න එපා. ඕනෑම දේපල ගනුදෙනුවකදී අනිවාර්යයෙන්ම පළපුරුදු නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීම ඉතාමත්ම වැදගත්.